වා කවදා හරි කෙනෙක් වෙනුවෙන් වාගේ සතුට කාලේ හීන ඒ හැමදේම කැප කරලා තියෙනවද? ඒත් අවසාන ලැබුණේ වේදනාව විතරද? එහෙනම් මේ වීඩියෝ අවසානකම් බලන්න. මොකද අද මම කියන්න යන්නේ ආදරය ගැන නෙවෙයි. වැරදි ආදරයක් නිසා මිනිස්සු තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න විදිය ගැන. ආයිබෝවන්, මම මහේෂ් ශර්මගේ ලංකන්නෙට් YouTube channel එක තුලින් ඔබේ මනස ශක්තිමත් කරගෙන ජීවිතේ ඉදිරියට යාමට උපකාරී වන වටිනා අදහස් සහ ජීවිත පාඩම් අපි මෙහිදී බෙදා ගන්නවා. අද මම කතා කරන්න යන්නේ හැමෝටම එක වතාවක් වූ ජීවිතේ දැනලා තියෙන මාතෘකාවක් ගැන. ඒ තමයි ආදරය. නමුත් මේ වීඩියෝ ආදරේ ලස්සනයි කියලා කියන්නේ නෙවෙයි අපි නිර්මාණය කළේ. මේ වීඩියෝ ආදරය නිසා මිනිස්සු තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න විදිය ගැන. වා කවදා හරි කෙනෙක් වෙනුවෙන් වාගේ නිින්ද නැති කරගෙන තියෙනවද? වාගේ හීන අමතක කරලා තියෙනවද? වාගේ සතුට අතහැරලා තියෙනවද? වාගේ ජීවිතේම වෙනස් කරගෙන තියෙනවද? ඒත් අවසානයේ ලැබුණේ වේදනාව විතරද? එහෙනම් මේ වීඩියෝ අවසානකම බලන්න. මොකද සමහර විට අදහන වචනයක් වාගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් වේවි. ආදරය සහ බැඳීම අතර වෙනස. අපි ගොඩක් වෙලාවට හිතනවා මට යා නැතුව බෑ. යා නැති වුණොත් මං ඉවරයි. මගේ ජීවිතේ මෙයා කියලා. නමුත් ඇත්තටම මේක ආදරයද? නැත්නම් බැඳීමක්ද? ආදරය කියන්නේ කෙනෙක්ව අයිති කරගන්න එක නෙවෙයි. ආදරය කියන්නේ කෙනෙක්ගේ සතුට දැකලා සතුට වෙන්න පුළුවන් වීම. නමුත් බැඳීම කියන්නේ එයා මගෙන් වෙන්න ඕන. එයා නැතුව මට ජීවත් වෙන්න බෑ කියන හැඟීම. බැඳීම් වැඩි වෙන තරමට වේදනාවක් වැඩි වෙනවා. ඒ නිසා මුලින්ම තේරුම් ගන්න ඔබ ආදරය කරනවද නැත්නම් ඇබ්බැහි වෙලාද කියලා. වැරදි කෙනාට ආදරය කිරීමේ මිල. ජීවිතේ ලොකුම වැරද්දක් තමයි අපිව අගය නොකරන කෙනෙක් වෙනුවෙන් අපේ වටිනා කාලය නාස්ති කරන එක. සමහර අය මැසේජ් එකක් එනකන් පැය ගණන් බලන් ඉන්නවා. කෝල් එකක් එනකන් දවස් ගණන් බලාගෙන ඉන්නවා. රිප්ලයි එකක් නැති වුණොත් තවත් බලාගෙන ඉන්නවා. ඒත් ආන්න ඇත්තටම වාට ආදරය කරන කෙනෙක් වාව අවිනිශ්චිතතාවේ තියාගෙන ඉන්නේ නැහැ. වාගේ වටිනාකම දන්න කෙනෙක් වාව සැකී ජීවත් කරන්නේ නැහැ. අපි කරන ලොකුම වැරද්ද තමයි කෙනෙක් වෙනස් වෙයි කියලා බලාගෙන ඉන්න එක. අවුරුදු ගණන්, මාස ගණන්, දවස් ගණන්. නමුත් මතක තියාගන්න ඔයාට බේර ගන්න බැරි කෙනෙක් වෙනස් කරන්න බෑ. ආදරය නිසා හීන අතහරින්න එපා. මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. වාගේ ජීවිතේ හීන මොනවද? යක් හදන්නද? බිස්නස් එකක් පටන් ගන්නද? ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක ලබා ගන්නද? ලෝකේ බලන්නද? මේ හීන ටික තවම තියෙනවද? නැත්තම් කෙනෙක් වෙනුවෙන් ඒවා අතහැරලද? මතක තියාගන්න සැබෑ ආදරේ වාගේ හීන මරන්නේ නැහැ. සැබෑ ආදරේ වාගේ හීන වලට පියාපත් වෙනවා. වාව පහලට ඇදලා දාන කෙනෙක්, වාගේ අනාගතේ විනාශ කරන කෙනෙක්, වාගේ වටිනාකම අඩු කරන කෙනෙක්, වාගේ ජීවිතේ ආශිර්වාදයක් නෙවෙයි පාඩමක්. වෙනත් කෙනෙක්ට ආදරය කරන්න කලින් තමන්ට ආදරය කරන්න. අපි ගොඩක් අය අනිත් අයට ආදරය කරනවා. නමුත් තමන්ට ආදරය කරන්න අමතක කරනවා. තමන්ගේ සෞඛ්‍ය අමතක කරනවා. තමන්ගේ අනාගතය අමතක කරනවා. තමන්ගේ සතුට අමතක කරනවා. ඇයි? කෙනෙක්ව රඳව ගන්න. නමුත් ඇත්ත මෙච්චරයි. වාට තමන්ව අහිමි වෙන ආදරයක් නෙවෙයි. වාට වටිනාකමක් නැති කරන ආදරයක් නෙවෙයි. පළමුව තමන්ට ගරු කරන්න. ඊට පස්සේ තමයි අනිත් අයට වා වටින කෙනෙක් විදියට පෙනෙන්නේ. තමන්ව වටිනා කෙනෙක් විදියට දකින්න. අද මේ වීඩියෝ එකකින් මතක තියාගන්න එක දෙයක් තියෙනවා. සැබෑ ආදරේ ඔයාව බිඳ දමන්නේ නැහැ. සැබෑ ආදරේ ඔයාව ගොඩ නගනවා. ඔබේ සතුට නැති කරන කෙනෙක් වෙනුවෙන්, ඔබේ හීන මරණ කෙනෙක් වෙනුවෙන් ඔබේ ජීවිතේ නවත්තන්න එපා. මොකද ජීවිතේ වටිනාම දේ ආදරේ විතරක් නෙවෙයි. ඔයාගේ කාලය, ඔයාගේ හීන, ඔයාගේ අනාගතේ, ඔයාගේ වටිනාකම මේ හැමදේම ආරක්ෂා කරගන්න මතක තියාගන්න. වැරදි කෙනෙක් අහිමි වීමෙන් ජීවිතය ඉවර වෙන්නේ නැහැ. නමුත් වැරදි කෙනෙක් වෙනුවෙන් තමන්ව අහිමි කරගත්තොත් ඒක තමයි ඇත්තම පරාජය. ඉතින් යාළුවනේ, අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ආදරය කියන්නේ සාර්ථකත්වයට බාධාවක් කරගන්න එපා. ඒක ඔබේ ජීවිතේ අලංකාරයක් කරගන්න.
වාගේ සාකරු එක්ක අද මේ ගැන කතා කරන්නේ. අපි දෙන්න අපේ අනාගතය ලස්සන කරගන්නේ කොහොමද කියලා අහන්නේ. මේ වීඩියෝ එකකින් වාගේ හිතට දැනුන දේ පහලින් කමෙන්ට් කරන්න. තව මේ වගේ ගැඹුරු මාතෘකා ගැන කතා කරන්න කැමති නම් ලංකන් නිච් අපේ channel එක දැම්ම subscribe කරන්න. අපි හමුවෙමු ඊළඟ වීඩියෝ එකකින්. ජය වේවා.